ඔයාලා දන්නවා යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් කියලා කියන්නේ ලංකාවේ නම්බර් 1 විතරක් නෙවෙයි ග්ලෝබල් නම්බර් 1 ඉලෙක්ට්‍රික් ස්කූටර් බ්‍රෑන්ඩ් එක කියලා. ඉතින් මේ ස්කූටර් රේන්ජ් එකේ තියෙන වැඩිම ඉල්ලුමක් තියෙන ඉලෙක්ට්‍රික් ස්කූටර් එක තමයි යාඩියා T5L කියලා කියන්නේ. ඉතින් අපි කලින් වීඩියෝස් ගොඩකින් මේ ගැන කතා කරා. අද කතා කරන්න යන්නේ T5L එකේ තියෙන බැටරි එක ගැන. ඉතින් මේ ගැන මාත් එක්ක කතා කරන්න ඉන්නවා යාඩියා ට්‍රේනින් මැනේජර් මිස්ටර් ශ්‍රීරන්ත. මිස්ටර් ශ්‍රීරන්ත, ඇත්තටම T5L මොඩල් එකට පාවිච්චි කරන බැටරි එක මොකක්ද? ඔව් කවනි. ඇත්තටම අපි භාවිතා කරන්නේ ලෝකේ වැඩිම භාවිතා වෙන ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි තමයි මේ බයිසිකලේ සඳහා යොදා ගන්න ලබන්නේ. එතකොට මේ ලිතියම් බැටරි එකයි ලිතියම් ෆොස්ෆේට් බැටරි එකයි අතර තියෙන වෙනස මොකක්ද? ඔව් ඇත්තටම කවනි හොඳ ප්‍රශ්නයක් අහුවේ. වැඩි අපි භාවිතා වෙන්නේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි තමයි අපි ගොඩක් අපි කියන්නේ යාඩියා කම්පැනි භාවිතා කරන්නේ. මේ ලිතියම් අයන් එකේදී වෙන්නේ එහි ආයු කාලය අඩු වෙලා තියෙනවා. උෂ්ණත්වයේදී බ්ලාස්ට් වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ලිතියම් අයන් බැටරි වල. ඉතින් ඒ ප්‍රශ්න ටික निराකරණය කළා තමයි ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිය නිෂ්පාදනය කළා තියෙන්නේ යාඩියා සමාගම විසින්. එතකොට ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරියේ තියෙන වාසි මොනවාද? ඔව් ඇත්තටම ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිය තමයි දැන් ලෝකයේ තියෙන හොඳම බැටරි නිෂ්පාදනය කරන 2 wheel සඳහා යොදා ගන්න බැටරිය වෙන්නේ. ඉතින් ඒක තුලද වාසි ගොඩක් වෙනවා. එක මේකේ වෝල්ටේජ් එක චෙක් කළා තමයි ඒ කියන්නේ BMS එකක් ආධාරයෙන් තමයි මේකේ වෝල්ටේජ් එක සම්පූර්ණයෙන්ම චෙක් කරනවා. චෙක් කළා තමයි ඒකේ කොහොමද එකට එකක් බැටරි charge වෙන්නේ කොහොමද කියන එක බලනවා. ඒ වගේම මේක වැඩි ආයු කාලයක් තියෙනවා. ඒ කියන්නේ බැටරි සයිකල් ප්‍රමාණය වැඩි. ඒ වගේම බැටරියේ උෂ්ණත්වය කියන්නේ හීටින් වෙන එක අවම කරලා තියෙනවා. මේ BMS එක හරහා හීටින් වෙන එක අවම කරලා තියෙනවා. මේ වගේ ගොඩක් ලොකු දේවල් ටිකක් ප්‍රොසෙස් කරලා තමයි මේ බැටරිය හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිය යාඩියා සමාගම විසින් ඉතාමත් හොඳ බැටරියක් විදිහට ඔබට එලි දක්වලා තියෙන්නේ. මිස්ටර් ශ්‍රීරන්ත BMS එක ගැන කතා කළා. මොකක්ද BMS එක? ඔව් ඇත්තටම BMS එක කියන්නේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එක කියන එක. එතකොට මේකේ වෙන්නේ සම්පූර්ණ බැටරියේ වෝල්ටේජ් එක, කරන්ට් එක, හීටින් ටයිම් එක ඒ ඔක්කොම බලලා මේක හරියට charging process එකේ කරගෙන යාමක් තමයි මෙන්න මේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකේ වෙන්නේ. ඒතකොට බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකෙන් අපි ගන්න දත්ත අපි එළියට අරගන්නවා. එළියට අරගෙන ඒ දත්ත විශ්ලේෂණය කරලා අපිට වොරන්ටි වලට අනිකුත් දේවල් සඳහා අපි ගන්නවා. කොහොමද කස්ටමර් බැටරිය යූස් කරන්නේ, කස්ටමර්ට බැටරිය කොහොමද charging කරලා තියෙන්නේ, ඒ වගේ ගොඩක් දේවල් අපිට මේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේකේ වොරන්ටි එක ගැන කතා කළා. ඔව් ඇත්තටම අබන් සමාගම විසින් මේ T5L බයිසිකලේ සඳහා අවුරුදු 4ක් හා කිලෝමීටර් 50000ක වොරන්ටි පීරියඩ් එකක් ලබා දෙනවා. මේ වොරන්ටි කාලය ඇතුළත ගුණාත්මක භාවයට කිසියම් හානියක් සිදු වී තිබුණොත් බැටරියට ලබා දීමට අප ආයතනය තීරණය කළා තියෙනවා. පේනවනේ T5L මොඩල් එකේ මොන වගේ වාසියද තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක වගේම තවත් වීඩියෝස් වලින් අපි ඉස්සරහට කතා කරමු. මතකනේ ඉලෙක්ට්‍රික් නම් යාඩියා තමයි.